හැමෝටම සුප දවසක්. ශ්‍රී ලංකාවේ සීගිරිය කියන්නෙම රහස් ගොඩක් පිරුණු තැනක් කියලා මම කිව්වොත් ඒක වැරැද්දක් නැහැ. සමහරු මේ සීගිරිය ප්‍රමුඛ පැරණි බෞද්ධ ආරාමයක් බව විශ්වාස කරනවා. ඒ වගේම සමහර ජනප්‍රවාදවලට අනුව රාවණා පිළිබඳ ප්‍රසිද්ධ වීර කාව්‍යයක් වන රාමායනයේ ඇති මාලිගාව තිබූ ස්ථානය මේ සීගිරිය කියලත් කියනවා. ඉතින් ඔයා හිතන්නේ මේකෙන් කෝක හරි කියලාද? එහෙනම් එකතු වෙන්න අනාවරණ අපේ channel එකත් එක්ක. මේ වගේ දැනුම පිරුණු වීඩියෝස් ගොඩක් ඉස්සරහට අපි ගෙනවා. එහෙනම් subscribe කරලා එන්න මාත් එක්ක සීගිරිය වටේ රවුමක් යන්න. කාශ්‍යප රජතුමාගේ අගනුවර විදිහට සීගිරිය අද නම් කෙල්ල තියෙනවා. ලෝකයේ 8 වන ආශ්චර්ය ලෙස හඳුන්වනු ලබන මෙය දැවැන්ත ගල් පර්වතයක්. ලංකාවේ ලිඛිත වාර්තා අනුව එනම් මහාවංශයට අනුව මෙය කාශ්‍යප රජතුමාගේ අගනුවර තිබ්බ තැන වන අතර ඔහුගේ මාලිගාව පර්වතයේ මුදුනක පිහිටා තිබින. යුනෙස්කෝ ලෝකරුම අඩවියක් වන මෙය දැන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වඩාත් කැපී පෙනෙන ස්ථානවලින් එකකි. ඉතිහාස පොත්වලට අමතරව රාවණාගේ මාලිගා අඩවිය ලෙස සීගිරිය විශ්වාස කරනවා. බොහෝ ප්‍රසිද්ධ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ සීගිරිය රාමායනයේ රාවණා සමග සම්බන්ධයක් ඇති බවයි. එනම් ශතවර්ෂ 50කට පමණ පෙර කාලෙක කුවේර විසින් නිර්මාණය කරන ලද රාවණාගේ තේජාන්විත මාලිගය සීගිරිය බව විශ්වාස කරනවා. තවද පඩිපෙළ 1000ක් පමණ ඉහළට නැගීමට තිබියදී රාවණා රජුට ඉහළට යාමට සෝපානයක් තිබුණු බවද ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ වගේම දඬුමොනරේ නම් ගුවන් යානයක් පිළිබඳව ජනප්‍රවාදවල කියවෙනවා. සේවස් 50කට පමණ පෙර ක්‍රියාත්මක වූ සෝපානයක් සහිත මෙම ස්ථානය කෙතරම් දියුණු තාක්ෂණයක් භාවිත කරලා තියෙනවද? ඒ වගේම සීගිරි ජලමල් මේ තාක්ෂණයට තවත් උදාහරණ වෙනවා. සීගිරියේ ගල් ගුහා ගණනාවක් සොයාගෙන තියෙනවා. මෙම ගල් ගුහා ගැන සමහරුන්ගේ මතය වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා වාසය කළ ලෙන් විදිහට. ඒත් සමහර අය කියන්නේ මේවා රාවණ යුගයේ ලෙන් කියලා. ඒ වගේම සීගිරි චිත්‍ර පරණ විතාන මහතා කියන විදිහට මේ චිත්‍රවලින් විදුලිය සහ වැස්ස නිරූපණය වෙනවා. ඒ වගේන් සමහරක් දැන්ටත් ඉතිරි වෙලා තියෙනවා. ඔබ ජනප්‍රවාද විශ්වාස කරනවා නම් මේක රාවණාගේ මාලිගාව. නැත්තම් මේක ප්‍රසිද්ධ බෞද්ධ ආරාමයක්. මෙය 14 වන සියවස දක්වා භාවිතයේ තිබුණේ යයි කියනු ලැබේ. නමුත් එය හදිස්සියම අත්හැරියේ කෙසේද සහ ඇයි යන්න පිළිබඳව වැඩි විස්තරයක් නැහැ. ඒ වුණත් මේ සීගිරිය සහ රාවණා කියන දෙක එකපාර අතහැරලා දාන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. කෙසේ වෙතත් මෙම ස්ථානයෙන් ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර ශිල්පය වගේ දේවල් ගොඩක් හෙළිවෙන තැනක්. ඒ වගේම ජනප්‍රවාද අතහැරලා දාන්නේ නැතුව මධ්‍යස්ථව මේ ගැන කරුණු හොයන එක තමයි වැදගත්ම වෙන්නේ. මේ වගේ දැනුමෙන් පෙරෙන වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න.